මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ෆිෂ් ටේල් සාය. ෆිෂ් ටේල් සාය කියන්නේ ටයිට් සායට හැඩයක් නිර්මාණය කිරීම පළලින්. අපි මේක කරන්නත් අවශ්‍ය වෙනවා මිමි ටිකක්. මම කියලා දෙන්නම් මිමි මොනවාද කියලා. සම්පූර්ණ සාය උස ගන්න, ඊට පස්සේ ඉනවට ගන්න, උකුල වට ගන්න, උකුල වට උස ගන්න. ඒ ටික ඊට පස්සේ ටේල් උස ගන්න. මම මේ ටේල් උස කියන එක ඔයාලට කියලා දෙන්නම්. අපි ටේල් උස කියලා තියෙන්නේ අපි ටයිට් සාය ගන්නවනේ දණහිස මට්ටමට, දණහිසට වැඩිය උඩට. ඒ උස තමයි ටේල් උස කියලා කියන්නේ. ටයිට් සාය නිර්මාණය කරන්න. ඊට පස්සේ අපි සම්පූර්ණ උස වගේ රෙදි කොටස් දෙකක් ගන්න. මේ වගේ 60 පල්ල රෙද්දක් නම් මේ තියෙන රෙද්දේ පළල 60 පල්ල රෙද්දක් නම් බලවාටි දෙක එකට හිටින්නසේ මේ විදිහට රෙදි කොටස නමා ගන්න. රෙදි කොටස නමලා අපි මේ රෙදි කොටස නැවත මේ විදිහට නමා ගන්නවා. අපිට මේ ෆිෂ් ටේල් සායේ පිටිපස්සට ඩාට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක මේ විදිහට හතරට නමා ගන්නවා. මේ විදිහට මේ තියෙන්නේ එක නැම්මක්, මේ තියෙනවා විවර දෙකක්, මේ පැත්තේ තියෙන්නේ නැම්ම. ඊට පස්සේ අපි මේ ටයිට් සාය නිර්මාණය කරනකොට මේ පැත්තේ තියෙනවා නැමි දෙකක්. නැම්ම තියෙන සම්පූර්ණ නැම්ම තියෙන්නේ මේ පැත්තේ. අපි ඊට පස්සේ මිමි ලකුණු කරන විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සෙල්ලාම අපි උඩින් පොඩි රේඛාවක් ඇඳ ගන්නවා රෙද්ද කෙලින් කරගන්න. මම ඔයාලට මේ කොලේ ඉස්සෙල්ලා කියලා දෙන්නේ අවබෝධ කරගන්න ඕනේ හින්දා මේ විදිහට රේඛාවක් ඇඳලා නැවත අඟල් භාගයක් තියලා අපි මේ රේඛාව ගහගන්නේ ගොඩක් වෙලාවට රෙද්දේ ඇදයක් තියෙනවා නම් විතරයි, නැත්නම් ඕනේ නැහැ. ඊට පස්සේ අඟල් භාගයක් අපි මාක් කරලා නැවත රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදිහට රේඛාව ඇඳගත්තට පස්සේ එතන ඉඳලා අපි ගත්තනේ උකුල උසමින්ම ලකුණු කරනවා. අපි කියමු උකුල උස අපි ගත්ත 5යි කියලා. ගොඩක් වෙලාවට උකුල උස කියන දේ අපිට එන්නේ අඟල් 3ක් 4ක් 5ක්. උපරිම තමයි 5 වෙන්නේ. එහෙම නැතුව ওই ප්‍රමාණ තමයි එන්නේ. අපි කියමු අඟල් 4ක් ගත්තා කියලා. අපි ඒක ලකුණු කරලා ඒ රේඛාවත් මේ විදිහට හරහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා ටේල් උස. ටේල් උස කියලා අපි ගත්තේ අපි අර ටයිට් සායේ උස. අපි කියමුකෝ ටයිට් සාය අපි ගොඩක් වෙලාවට ගන්නේ කොටටනේ. ඒ කියන්නේ අපි කලින් ටයිට් සාය ගත්තා නම් අඟල් 22ක්, අපි මේක ගමු අඟල් 18ක්. අඟල් 18ක් අපි ඒ උසත් අරගෙන ඒකත් රේඛාවම ඇඳ ගන්නවා. එතකොට ඔයාලා මේ ටේල් උස කියන එක වරදව ගන්න එපා. දණහිසට අඟල් 3ක් හෝ 4ක් උඩින් තමයි ටේල් උස ගන්න ඕනි හැම වෙලාවම. ඊට පස්සේ අපි මැන ගන්නවා සම්පූර්ණ උස. සම්පූර්ණ උස. මම මේක මේ හරියකින් වගේ ලකුණු කරගන්නම් සම්පූර්ණ උස. එතකොට අඟල් 4ක් 5ක් වගේ තමයි එන්නේ. මේ තියෙන්නේ ඉන රේඛාව. ඉස්සෙල්ලාම අපි ගහගත්තේ ඉන රේඛාව. ඊට පස්සේ උකුල රේඛාව ගහන්නේ උකුල උසමින්ම. ඊට පස්සේ අපි තියනවා මේ රේඛාව තියෙනවා ටේල් උස. ටේල් උස කියන්නේ අපි ටයිට් සායේ උස. ටයිට් සායේ උස අපි මේ ෆිෂ් ටේල් සායට ගන්නේ. ටයිට් සාය අපි 22ක් ගත්තනම් 23ක් ගත්තනම් එහෙම ඒ ගාණෙන් අඩු කරලා අපේ දණහිසට වැඩිය අඟල් 3ක් හෝ 4ක් ඉහළින් තමයි අපි ටේල් උස ගන්නෙ. ඊට පස්සේ තියෙනවා සායේ සම්පූර්ණ උස රේඛාව මේ. අපි දැන් මේකේ මිම්ම ලකුණු කරන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි ඉනවට මිම්ම ඔයාලගේ 4ෙන් බෙදනවා. අපි කියමු ඉනවට 30යි කියලා. ඉනවට 30යි නම් ටේප් එකට 30 අරගෙන ඒක 4ට නමලා මේ විදිහට 4ට නමලා මේකේ ලකුණු කරනවා ඉනවට මිම්ම. ඉනවට මිම්ම ලකුණු කරාට පස්සේ අපි ගත්තනේ උකුලවට මිම්ම. උකුල උස නෙමෙයි තියෙන්නේ. උකුල උස රේඛාවේ අපි ලකුණු කරනවා උකුල වට මිම්ම. ඊට පස්සේ ඒකත් ලකුණු කරගෙන අපි දැන් මෙතන ලකුණු කරන්නේ කොහොමද කියලා ඔයාලා හිතනවනේ. මේක හැම වෙලාවම ලකුණු කරන්නේ ඔයාලා මේ උකුලවට මිම්ම ලකුණු කරපු ගානට වැඩිය අඟල් 1/4ක් අඩුවෙන් ලකුණු කරන්න. ඒ කියන්නේ අපි කියමු උකුලවට මිම්ම 4ට බෙදුවහම ආවේ අපිට 10යි කියලා. එහෙනම් අපි අඩු කරන්නේ මේක මෙතන ලියන්නේ 8/4යි. මෙතන මාක් කරන්නේ 8/4යි. 1/4ක් අඩුවේ. ඊට පස්සේ අපි මේ විදිහට මේ රේඛා යා කරගන්නවා. ඉන රේඛාව උකුල රේඛාවට යා කරගන්නවා. ඊට පස්සේ
උකුල රේඛාව තේල් උසට යා කරගන්නවා. තේල් වලට මිම්මට. ඊට පස්සේ මෙතන ඉඳලා අපි මෙතන දැන් 8හමාරයිනේ. 8හමාර අපි මේ රේඛාවෙත් 8හමාරම ලකුණු කරගන්නවා. 8හමාරම ලකුණු කරගෙන අපි ඊට වැඩිය අඟල් 3ක් හෝ 4ක් වැඩිපුර ලකුණු කරගන්නවා. 4ක් කියන්නේ ගොඩාක් වැඩි. සාමාන්‍ය අපි 3ක් වගේ ලකුණු කරගමු. 3ක් වගේ ලකුණු කරගෙන මෙතෙන්ට මේ විදිහට රේඛාව අඳිනවා. මම හිතනවා මේ රේඛාව වලට පැහැදිලි ඇති කියලා. මෙන්න මේ විදිහට මේ රේඛාව යා කරොත් මේ ගානම මෙතන ඉඳලා තමයි අපි අඟල් 3ක් ඉස්සරහට ගත්තේ. එතකොට මේක තමයි පිස්ටේල් සාය විදිහට මේක හරිය ලස්සනයි. අපිට පුළුවන් ඕනි නම් මේකට මෙතනින් කපලා වෙන් කරලා නැවත ලස්සනට මහලා අවුට්ලයින් එකකුත් ගහගන්න. එතකොට අපි මෙතනින් මේ උල් හැඩයක් තියෙන හින්දා මෙතනින් අපි පොඩි ප්‍රමාණයක් අඟල් 3 කාලක් වගේ ඉහළට ලකුණු කරලා මේක හැඩ කරගන්නවා. මම ඔයාලට කපලා පෙන්නන්නම් මේක කොලෙන්. මම වාසි තියලා කපන්න. මේ විදිහට තමයි මේ තියෙන්නේ. අපිට පුළුවන් මේක මේ විදිහට හැඩයක් තමයි එන්නේ. මෙතනින් ඉන මෙතන අපිට එකපාරටම මෙතනට අපිට පුළුවන් ඉලාස්ටික් එකක් දාගන්න. මේක ගොඩක් වෙලාවට මේ ඉන ගානට ගන්න අපිට වෙනම පිටිපස්සෙන් ඩාට් එකක් එහෙම මුකුත් ගහන්න ඕනේ නැහැ. ඉන ගානටම ගන්න. මම වාස් කිව්වහම ඉන ගානට එනවා. ඊට පස්සේ උකුල හැඩය තමයි මෙතනින් එන්නේ. මෙතනින් එන්නේ ටයිට් සායේ හැඩය. මෙතනින් එන හැඩය අපිට පුළුවන් ඕනේ නම් මෙතනින් කපලා නැවත මහලා ලස්සනට අවුට්ලයින් එකක් ගහන්න. මම රෙද්දේ කපන හැටි ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ බලන්න මෙන්න මේකේ මෙන්න මේ තියෙන්නේ ඒ වගේ තේල් හැඩයක් එක්ක ආපු ටයිට් සායක්. ඔයාලට පේනවද මේ තේල් හැඩේ හරි ලස්සනට පෙයාට් සායක් වගේ තියෙනවා මේ තියෙන්නේ අවුට්ලයින් එකක් ගහලා මේ විදිහට. අපි රෙද්දෙත් කපලා බලමු දැන්. මම ඔයාලට සුදු රෙදි කෑල්ලක් ගන්නම්. මොකද ඔයාලට පැහැදිලිව පේයි කියලා. එතකොට තේරුම් ගන්න ලේසි නිසා සුදු පාට මම ඇදලා පෙන්නන්නම්. ඔන්න ඔය විදිහට බලවාටි දෙක එකට හිටිනසේ අපි රෙද්ද අරගෙන මේ විදිහට නමා ගන්නවා. මේ විදිහට නමා ගත්තට පස්සේ ඔයාලට පැහැදිලි ඇති, පේනවා ඇති. එතකොට මේකේ ඔයාලට පේනවා මේ පැත්තේ තමයි විවර තියෙන්නේ. මේ පැත්ත අපි ගන්නෑ. මේ නැම්ම පැත්තේ ඉඳලා තමයි හැම වෙලාවෙම මිමි ලකුණු කරන්න ඕනේ. අර වගේ දැන් අපි ලකුණු කරමු බලන්න. ඉස්සෙල්ලාම ඔන්න අපි ලකුණු කරනවා මොකද්ද? අඟල් භාගයක් තියලා උඩින් කෙලින් රේඛාවක් ගහ ගන්නවා. මේ විදිහට අපි අඟල් භාගය තියලා කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රේඛාවේ ඉඳලා අපි පල්ලෙහාට ලකුණු කරනවා. උකුල උස මිම්ම උකුල උස මේ විදිහට ලකුණු කරලා ඒකත් අපි රේඛාව ගහ ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි නැවත මෙතන ටේප් එක තියලා ගහ ගන්නවා තේල් උස ඒකත් මේ විදිහට අපි මේ පැත්තට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා අපි නැවත සම්පූර්ණ උස ලකුණු කරනවා සායි. මේ විදිහට. ඊට පස්සේ අපි මේකේ ලකුණු කරනවා ඉනවට 4ෙන් බෙදපු අගය. ඒ කියන්නේ ඉනවට අරගෙන ටේප් එකට දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා ටේප් එකට අරගෙන කොහොමද 4ෙන් බෙදන්නේ කියලා. ඒ මිම්ම මෙහෙම ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන ලකුණු කරනවා උකුල වට මිම්ම. මෙතන අපි ලකුණු කරන්නේ මේ උකුල වට මිම්මේ අඟල් 1හමාරක් අඩු කරලා මෙතන ලකුණු කරනවා. ඊට පස්සේ ඒ අගේම අපි මෙතන තියලා ඊට වැඩියෙන් අඟල් 3ක් ලකුණු කරනවා. 3ක් හෝ 4ක් ඔයාලට වැඩි වෙන විදිහට ඒක මේ හදාගන්න පුළුවන්. හැඩේ ගොඩක් ඕන නම් ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ රේඛා මේ විදිහට යා කරනවා. ඔන්න ඔය විදිහට රේඛා යා කරගත්තට පස්සේ ඔය හැඩයක් තමයි එන්නේ සායේ. මේ තියෙන්නේ මෙතෙන්ට එනකන් ටයිට් සාය. මේ තියෙන ටයිට් සාය හැඩය. ඊට පස්සේ අපි මෙතන මේ උඩට අඟල් 3 කාලක් වගේ තියලා මෙතන අර අපි හැඩේ හදාගමු ලස්සනට. ඊට පස්සේ මැහුම් වාසි තියමු. මේ හැම එකටම මැහුම් වාසි තියලා ඕන කපන්න. මෙහෙම මැහුම් වාසි තියලා කපා ගන්න. අපි මේකට පුළුවන් ඔයාලා දැකලා තියෙනවා ටයිට් සායවල වල ගොඩාක් වෙලාවට ඉලාස්ටික් එක අල්ලනවා ඕලොක් එකකින් පල්ලෙහාට. එහෙම නැත්නම් ඔයාලට අර මං කලින් කියලා දීලා තියෙනවා වගේ මෙතන ඉලාස්ටික් එක පළල ප්‍රමාණයට රෙදි කොටසක් අරගෙන
මෙතනින් අයින් කරලා ඉලාස්ටික් ප්‍රමාණයට මේ ටයිට් සාය නිර්මාණය කරගන්න පුළුවන්. මේකට කියන්නේ අපි පිස්ටේල් සාය. එතකොට මම අර කිව්ව විදිහට ඔයාලට පුළුවන් මේ රේඛාවෙන් කපලා ඉවත් කරලා නැවත මේක අල්ලලා අවුට්ලයින් එකක් ගහන්න. ක්වොලිටියටම ලස්සනට වෙනවා. මේ සාය මං හිතන්නේ හරිම ලස්සනයි. ටයිට් සායට තවත් අලුත් මෝස්තරයක් විදිහට තමයි මේක තියෙන්නේ. මං කියන්නේ ඔයාලට දැන් මගේ යන්නේ මේ සායවල් වර්ග ඉදිරියටත් ඉදිරි සායවල් සියලුම දේ සායවල් වර්ග කියලා දීලා මම ඔයාලට සම්පූර්ණ මහන ඇඳුම් හැම දෙයක්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා හැමෝම මගේ මේ YouTube channel එක subscribe කරන්න කියලා මම නැවතත් ඉල්ලනවා. ඔයාලට පුළුවන් ඕනම කෙනෙක්ට මම මහන විදිහත් එකින් එක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා subscribe කරන්න ඔයාලා දන්න යාළුවෝ ඉන්නවනම් share කරන්න. මම හිතන්නේ අලුතින් මෙහුම් ඉගෙන ගන්න අයට හොඳ අත්ලක් වේවි කියලා මම හිතනවා.